ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ පුතාලා සියලු දෙනාටම නිරෝගීමත් දවසක් උදා වේවා කියලා මම අදත් ප්‍රාර්ථනා කරමින් ඔන්න ඔයාලා හමුවට මම අදත් ආවා. දැන් මම ඔයාලත් එක්ක සූදානම් වන්නේ ගණිතීය විෂය හා සම්බන්ධ වෙන්න. ඔයාලා මතක ඇති මීට කලින් කරන ලද වීඩියෝවේ ගණිතීය විෂය හා සම්බන්ධව කරන ලද වීඩියෝවේදී අපි දිගහාදුර සම්බන්ධව කතා කරලා මම අවසානයේදී ඔයගොල්ලන්ට කිව්වා මම නැවත ඔයගොල්ලත් එක්ක සම්බන්ධ වෙන්නේ ගණිතීය විෂය දිගහාදුර සම්බන්ධව පසුගිය විභාග ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න සඳහා දිගහාදුරෙන් එන ලද ප්‍රශ්න සාකච්ඡා කරන්න කියලා. ඔයගොල්ලෝ බලන්න 2017 සිට මේ දක්වා 2019 තෙක් එන ලද ප්‍රශ්නවල දිගහාදුර සම්බන්ධ වෙන ලද ප්‍රශ්න පොඩ්ඩක් අධීක්ෂණය කරලා ටිකක් බලන්න අරගෙන ඔයගොල්ලෝගේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත් තියෙනවා නම් බලන්න. එතකොට ඒක බලනකොට අපිට තේරෙනවා 2017 සිට 2019 තෙක් එන ලද ප්‍රශ්නවල පරිමිතිය සහ වර්ගඵලය සම්බන්ධව ප්‍රශ්න කීපයක්ම තියෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේ සාකච්ඡා කරන්නේ ඇයි පරිමිතිය සහ වර්ගඵලය ප්‍රශ්න පුතාලට අලුත් විෂය නිර්දේශයෙන් අයින් වෙලා තියෙනවා. එතකොට අපිට ඒක සාකච්ඡා කරලා අපරාධ අපේ කාර්ය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම මේ ප්‍රශ්න අයින් කරලා ඊට පස්සේ අපිට මම ආව 2018 ඔයාලගේ නව නිර්දේශය හා සම්බන්ධව යන ප්‍රශ්න තියෙනවා. 2019 වර්ෂයේ තියෙන මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න තුනක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දිගහාදුර සම්බන්ධව දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒ ප්‍රශ්න තමයි දැන් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වන්නේ. 2018 සහ 19 ලද ප්‍රශ්න තුනක් සාකච්ඡා කරන්න තමයි මම මේ වත් එක්ක සූදානම් වන්නේ. හොඳයි එහෙනම් බලමු. අපි බලමු එහෙනම් දුවේ පුතේ 2018 වර්ෂයේ දිගහාදුර සම්බන්ධව දෙන්නද ප්‍රශ්නය කුමක්ද කියලා බලන්න. ළමයෙකුගේ නිවසේ සිට පාසලට ඇති දුර මීටර් 500කි. ඔහු උදෑසන පාසල් යන විට මුළු දුරින් හරි අඩක් ගොස් නිවසට පැමිණ නැවත පාසලට ගියේ. අහනවා ඔහු ගමන් කළ දුර කොපමණද කියලා. එතකොට මතක තියාගන්න අපිට කටසටහන් කොලයක් ලැබෙනවා ශිෂ්‍යත්වයට. අපි මේ කටසටහන් කොලේ අනිවාර්යයෙන් මේ හා සම්බන්ධව අපේ ගැටලුව निराකරණය කරගන්න හිමින්. ඊට පස්සේ තමයි අපි පිළිතුර හරිද මේ පිළිතුරු තුනෙන් පිළිතුරු තුනක් දීලා තියෙනවා. මීටර 750යි මීටර 1000යි මීටර 1250යි කියලා. අපි එතකොට මේ පිළිතුරු අරගෙන තමයි බලන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරන්නේ හිතෙන් හදලා ටක් ගාලා දානවා. සමහර කොට මෙහෙම වෙලාවක් තියෙනවා ඔයගොල්ලන්. කටසටහන් කොලේ හරියට පිළිතුර ගන්නවා. ඒ පිළිතුර මෙතෙන් කොට වරද්දනවා. මුත් මතක තියාගන්න කටසටහන් කොලේ දෙසරයක් බලන්න. මේ මට මේ ආපු පිළිතුරට මම මේ විදිහට තියෙනවා. මේ වගේ පොඩි වැරදීම් වලින් ලකුණු එක එක හිමි වෙනවා. ඒකට ඒ හරි වටිනවා එක ලකුණක් වටින වෙලාවල් තියෙනවා. නේද? ඒ නිසා හොඳ සැලකිල්ලෙන් කරන්න ඕනේ. ඒ නිසා බලමු අපි මේ ගාන කොහොමද අපි निराකරණය කරගන්නේ කියලා මේ ගැටලුව. බලන්න. ළමයි අපි දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ ඒක තමයි. ගැටලු කොලේ අරගෙන මේ විදිහට අපි निराකරණ කටු කොලේ අරගෙන මේ විදිහට කරගන්නවා අපි. ළමයෙකුගේ නිවසේ සිට පාසල අපි ඔන්න නිවස කියනවා. ළමයාගේ නිවස මෙතන තියෙනවා. ඔන්න නිවස මෙතන. අපි ලියන්න දාගමු. නිවසේ සිට පාසලට මෙතන පාසලට වෙන පාසලට. කියන දේ අපි කියන දේ අපි ලියාගමු කටු කොලේ. ළමයෙකුගේ නිවසේ සිට පාසලට දුර. ඔන්න දුර. මෙන්න නිවස මෙන්න පාසල දුර. ඔන්න දාගන්න. නිවසේ සිට පාසලට ඇති දුර මීටර් 500යි. ඔන්න අපි දාගන්න මීටර් 500යි කියලා දාගන්න. හරිනේ තේරුණානේ ඔන්න නිවසේ සිට පැහැදිලි දුර පුතාලට නිවසේ සිට පාසලට දුර මීටර් 500කි පැහැදිලි. ඊට පස්සේ ඔහු උදෑසන පාසල් යන විට. ඔන්න උදෑසන පාසල් යන. ඊට පස්සේ මොකද මුළු දුරෙන් හරි අඩක්. අන්න හරි අඩක්. ඔන්න තේරුම් ගන්න. අඩක් කියන එක තේරුම් නැත්නම් මේ ගන්න හදා ගන්න බෑ. අඩක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? කොච්චර ප්‍රමාණයක්ද? ඔව් අඩක් කියලා කියන්නේ භාගයක්. හරියට භාගයක්. හරියටම භාගයක්. අඩක් කියන්නේ හරියටම භාගයක්. එහෙනම් 500ෙන් දැන් ඔන්න වැඩ ගන්නකොට 500ෙන් කොහොමද භාගය හොයන්නේ කියලා. සමහර අය ටක් ගාලා ගියා 500ෙන් භාගය තියච්ච මෙන්න මේකයි කියලා. සමහර අයට ඔක ටිකක් හොයන්න අමාරුයි. අපි නිකන් භාගය හොයාගන්න අපි එහෙනම් මොකද කරන්නේ? මේ 500 දෙකෙන් බෙදන්න ඕන භාගය. භාගයක් අපිට මේකෙත් භාගයක් ලකුණු කරගන්න. එහෙනම් මෙතෙන්ට තමයි එයා එනවා. භාගයක් දුර මෙතෙන්ට එනවා. අපි එහෙනම් මොකද කරන්නේ 500 දෙකෙන් බෙදමු. බෙදන්න පුළුවන් නේද? ඉලක්කම් තුනේ සංඛ්‍යාව බෙදා ගන්න පුළුවන් පහේ ළමයෙකුට. දැන් බලන්න 5ට 2 ඒවා 2යි දෙවාරයක් 2 4යි 5න් 4ක් 1යි මේ බිඳුව ගත්ත 10ට 2 ඒවා 5යි දෙවාරයක් 5 10යි බිඳුව ගත්තා බිඳුවට නෑ බිඳුවයි කොච්චරද එහෙනම් කොච්චරද ඇවිල්ලා තියෙන්නේ 250යි මීටර එහෙනම් එයා 250ක් ඇවිල්ලා මොකද්ද කරලා තියෙන්නේ ඇවිල්ලා මොකක් හරි අමතක වෙලා වෙන්නේ නැති නේද අඩක් ගොස් නිවසට පැමිණ ඔන්න ගිහිල්ලා ඉවරලා ආයෙ නිවසට
ආයෙ එනවයි කියන්නේ ආයෙ මේ පැත්තට ආයෙ සැරයක් තියෙනවා ඔන්න බලන්න. ආයෙ 250ක් එනවා. බලන්න පැහැදිලි දැන් ගාන හදන විදිය නේද? ආයෙ ආවි ඇවිල්ලා ඊට පස්සේ කියනවා නිවසට පැමිණ නැවත පාසලට ගියා. ආයෙ මෙතන ඉඳලා කයි ගමන පටන් ගන්න. මෙහෙන් යන්න බෑ නේද? උඩින් පැනලා යන්න බෑ. එහෙනම් මෙතන ඉඳලා ආපහු යනවා. ඔන්න බලන්න ආයෙ මේ මුළු දුරම කීයද? මීටර 500. ආයෙ මේ මුළු දුරම යනවා. එහෙනම් මේ මුළු දුරම මෙතන ඉඳලා මෙතෙන්ටම දුර මීටර් 500යි. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕන? මේ සංඛ්‍යා ටික ඔක්කොම මේ දුරවල් ටික එකතු කරන්න ඕන. අපි බලමු එකතු කරන්න. මේ දුරවල් ටික ඔක්කොම අපි මොකද්ද කරන්න ඕන? එකතු කරන්න ඕන. අපි පැහැදිලි වෙන්න මේක මකා ගමු. මොකද්ද එකතු කරන්නේ? ගියා අඩක් ගියා 250යි. ආයි ගෙදරට ආව 250යි. ආයි පාසලටම ගියා. මෙන්න පාසල මෙතන 500ක් ගියා. මීටර් 500යි. ඕනනම් එකතු කරා. බිංදුවයි 5යි 5යි 10න් බිංදුව එකක් ඉතිරි. 3යි 2යි 5යි 5යි 10යි. ඔන්න උත්තරයක් ආවා. තේරුණාද බලන්න මෙතන උත්තරේ? මීටර 850යි, මීටර 1000යි, මීටර 1250යි. ඉතින් මෙතන 1000 ඇවිල්ලා මෙතන 850ට ගහන්නේ නැහැ. මෙතන 1000 ඇවිල්ලා මෙතන 1250ට ගහන්නේ නැහැ. එහෙනම් අපි මොකක්ද උත්තරේ උඩ ගැහුවා? මීටර 1000. right. තේරුණාද කිව්වද? පැහැදිලිනේ? අපි ඊළඟ ගන්න යනවා. අපි මේක මකපු දැන් හදන විදිහ මොකෝ අපිට මේ ඊඩ මදි වෙන නිසා. අපි ඊළඟ ගන්නට යනවා. ABC නගර තුනේ බලන්න ABC එක 2018 මාපු තවත් ප්‍රශ්නයක්. ABC නගර තුනේ පිහිටීම රූපේ ඉතින් ABC අපි දාගමු ලොකුවට ඕන. A නගරය B නගරය C නගරය. පිහිටීම රූපේ දැක්වේ. ඊට පස්සේ කියනවා A හා B අතර දුර කිලෝමීටර් 45යි. A හා මෙන්න මේ දෙක අතර දුර කිලෝමීටර් 45යි. හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ කියනවා A සහ C අතර දුර කිලෝමීටර් 161යි. මෙතන ඉඳලා මෙතෙන්ටම දුර කිලෝමීටර් 161යි. මෙතන ඉඳලා මේ ප්‍රමාණය ඉඳලා මෙතෙන්ටම දුර කිලෝමීටර් 100 කීයද? 61යි. 161යි. දැන් අහන්නේ මොකක්ද බලන්න. B හා C අතර දුර අහන්න. මෙන්න මේ දුර අහන්න. හරි ලේසි නේද? හරි ලේසි ප්‍රශ්නේ. මේමු A හා C දුර දීලා තියෙනවා. AB දීලා තියෙනවා. දැන් මොකද දාන්න හොයන විදිහ කියන්න බලන්න. ඔව්. එහෙම තමයි හොයන්නේ. කොහොමද හොයන්නේ? මේ 161න් මේ AC දුරෙන් අපි මොකද්ද කරන්නේ? මේ AB දුර අඩු කරනවා. පැහැදිලිද? අය බලා ගන්න කරපු දේ. අපි මේ කටසටහන් කොලේට ගත්ත ලියාගත්ත මේ බලන්න A සිට C දක්වා දුර ABC නගර තුනක් තියෙනවා. AB දුර දීලා තියෙනවා 45යි කියලා. A සහ C දුර දීලා තියෙන 161යි කියලා BC දුර අඩු කරා. එකෙන් පහක් බෑ. 11න් පහක් අඩු කරා. කීයද 11න් පහ කියාම 6යි. මෙතන 5න් 4ක් 1යි 1යි. කීයද නක් 116යි. එහෙනම් මෙතන ලියනවා 116යි කිලෝමීටර්. පැහැදිලි දුර පුතාල් මම කිව්වද? පැහැදිලිනේ? බලගන්න අපවසරයක් A සිට ABC නගර තුනක් දීලා තියෙනවා. AB දුර දීලා තියෙනවා. AC දුර දීලා තියෙනවා. BC දුර හොයන්න. AC දුරෙන් AB දුර අඩු කරා. පැහැදිලි නේද? ඊට පස්සේ බලමු අපි ඔන්න 2018. මම 2019 ආ ප්‍රශ්නේ මම මේක මකලා මොකද අපිට බෝඩ් එක ඉඩම අදි වෙන නිසා. ඊට පස්සේ 2019. වෙනත් එකක් ඇවිල්ලා තියෙනවා. පහත ලීපටියේ දිග කොපුවකට පැහැදිලිලා මෙතන පේනවා අඩුයි. ඒ නිසා අපි බලමු මෙන්න මේ වගේ ලීපටියක් දීලා තියෙනවා. කැඩිච් එකක් මෙතනින් කැඩිලා. ඕ වගේ එකක්. මෙතන සෙන්ටිමීටර් ලකුණු කරලා තියෙනවා. මෙතන ලකුණු 1 2 3 4 5 6 7 8 කියලා. ඊපස්සේ අහනවා මෙන්න මේ ලීපටියේ දිග කොච්චරද අහනවා. සෙන්ටිමීටර් දීලා තියෙනවා. නේද? සෙන්ටිමීටර් දීලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? දැන් ඕගොල්ලෝ කෙලින්ම ලියනවා සමහරක් ළමයි ඔක දැක්ක ගම මේක දිග 8යි. උඹ ලිව්වා 8 සෙන්ටිමීටර් කියලා. මොකද වෙන්නේ? වැරදි එක. ඇයි වැරදි? මෙතන තියෙන්නේ බලන්න. මෙතන තියෙන්නේ 1. සාමාන්‍ය මෙතන බිංදුවේපයි තියෙන්නේ. මුලට එන බිංදුව. එහෙනම් අපි මොකක් හොඳට මතකද අපි කරන්නේ මේක ආවොත් බය නැතුව කරන්න. මෙතන 8 තියෙන්නේ. මෙතන 1 තියෙන්නේ. මේ දෙක මාක් කර ගන්න. 8 1. 8න් මොකද කරන්නේ? 8න් එකක් අඩු කරනවා. කීයද? සෙන්ටිමීටර්. ඔන්න උත්තරේ. රෝල 8 ලියුවා නම් වැරදි. එහෙනම් 7යි උත්තරේ. පැහැදිලිද කියලා අපි හිතුව මෙතන තිබුණා කියලා 8 අපි තව ටිකක් එහාට යන්න. 8 9 10 කියලා තියෙනවා. ඔන්න ඔහොම තියෙනවා. දැන් ලීපටියේ මෙතෙන්ටම ගේනවා. දැන් මොකද කරන්න කියන්නද? ඒත් අර තමයි කරන්නේ. මෙතන 10 ලකුණු කරගත්තා.
මෙතන 1 මාක් කරගත්තා. 10න් එකක් අඩු කරා. කීයද පිළිතුර වෙන්නේ? 10න් එකක් ගියාම 9යි. සෙන්ටිමීටර් 9. අනිවාර්යෙන් එකක දාන්න. හැබැයි මෙන්න මෙහෙම වැඩකුත් තියෙනවා. සමහරක් ඒවා යන මම මේකේ තියෙන පැහැදිලි කරන්නේ. මෙතන සමහරක් විට මෙතන ඉරක් ගහලා ඉවර වෙලා කිලෝමීටර් දාලා තියෙනවා. මෙතනත් ඉරක් ගහලා සෙන්ටිමීටර් දාලා තියෙනවා. අපේ පුතාලා මොකද කරන්නේ? තවත් එකක් දාන තවත් ඒකකයක් කියලා දානවා. 161යි කිලෝමීටර් ආයි කිලෝමීටර් දානවා. ඒක නැත්තම් සිංහලේ දින කිලෝමීටර් 100 සම්පූර්ණ වැරදි. හොඳට මතක තියාගන්න ඒකකයේ දීලා තියෙනවා නැවත ඒකකේ දාන්න යන්න එපා. මෙතනත් ඒකකයේ දීලා තිබුණා නැවත දාන්න යන්න එපා. තියෙනවා නම් දාන්න යන්න එපා. පිළිතුර විතරයි ලියන්නේ. ඒකකයේ නැත්තම් අනිවාර්යෙන් ඒකකයේ දාන්න ඕන. මතක තියාගන්න මේ බලන්න පිටිපස්සෙන් අපි ඒකකයේ දාන්න සම්මත ක්‍රමයට. පැහැදිලිද කිව්වද? පැහැදිලිද පුතාලා? දැන් ඔන්න ආපු ප්‍රශ්න ටික තමයි මම සාකච්ඡා කරේ. එතකොට මේට අමතරව ඔයාලට මතක ඇති ගිය සැරේ මම කතා කරා දිග හා දුර සම ඉතා සරල විදිහට ඔයාලා කතා කරලා තියෙන්නේ. නව නිර්දේශයේ දිග හා දුර සම්බන්ධ මාර්ග සිතියමේ. මම ගිය ගණිත පාඩම වෙලා ඔයගොල්ලොත් එක්ක ඒ සම්බන්ධව කතා කරා. බලන්න ඒකේ දිග දීලිවර වෙන මම ඒ ගැන ඔයාලට ඊළඟ ඔයාලා දෙන අභ්‍යාසයක්. ඒ අභ්‍යාසයේ මම මේ ගණිතයේ ප්‍රශ්නය දාලා තියෙනවා. එතකොට ඒ වෙලාවට සාකච්ඡා කරමු. බොහොම සරල වැවුමක් දීලා තියෙන්නේ. කලින් විෂය නිර්දේශය පැරණි විෂය නිර්දේශයේ ඔය දිග හා දුර සම්බන්ධව මාර්ග සම්බන්ධව දීපු ගණන් හරිම අමාරුයි. බොහොම සරල වැවුමකට දැන් අහන්න. බොහොම සරල වෙන නිසා විශේෂයෙන්ම ඔයගලන්ට පහසුවෙන්ම මේ ගණන් වලින් ගණන් හදා ගන්න පුළුවන්, ලකුණක් ගන්න පුළුවන්. පැහැදිලිව මේ ගැන අවබෝධ කරගෙන අපි යමු ඊළඟ අභ්‍යාස කරන්න. ඔන්න ඔයාලට මම පැවරුමක් දැන්. දැන් බලා ගන්න මේ පැවරුම් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මේක බලාගෙන අභ්‍යාස පොත අරගෙන මේක සටහන් කරගෙන මේ ගණන් ටිකට ඔයගොල්ලෝ පිළිතුරු ලියන්න ඕන. බලන්න. PQR නගර තුනක පිහිටීම රූපයේ දැක්වේ. P සහ Q අතර දුර කිලෝමීටර් 61කි. P හා R අතර දුර කිලෝමීටර් 175කි. Q සහ R අතර දුර කොපමණද? දැන් අර විදිහම ගානක් තමයි මම. ඊළඟට බලන්න. සමන්ගේ නිවසේ සිට පාසලට දුර මීටර් 700කි. සමන් උදෑසන පාසල් යන විට මුළු දුරෙන් හරි අඩක් ගොස් නැවත පැමිණ නැවත පාසලට ගියේය. ඔහු ගමන් කළ එතන ටිකක් අඩු වෙලා තියෙන ඔහු ගමන් කළ මුළු දුර කොපමණද? එතන මුළු කියන එක හැදිලා නේද? මුළු දුර කොපමණද? උත්තර තුනක් තියෙනවා. ඒ උත්තර තුනත් එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ අර දින හදලා හදලා. මෙතනත් බලන්න පහත දීපටියේ දිග කොපමණද? දැන් මතක තියාගන්න මම අර කිව්වනේ ඒකට දානකොට මොකද වෙන්න ඕන කියලා ඒ නිසා කල්පනාවෙන් කරා. ඊට පස්සේ මම මාර්ග සටහනක් දුන්නා. මතක ඇති අපි ගිය සැරේ දිග හදුවක් කතා කරද්දී ගිය පාඩමේදී මේ වගේ මාර්ග සටහනක් ගැන සාකච්ඡා කරා. මේක මම මෙහෙම සඳහන් කරලා තියෙනවා අපිට බද නිසා ඔයගොල්ලෝගෙන් අහන්නේ මොකද්ද? ඒ නගරයේ සිට D නගරයට දුර කොපමණද? එච්චරයි නේද? ඒ නගරේ ඉඳලා D නගරේ දුර හොයන්න. ඉතින් මේ වගේ හරිම පහසු ප්‍රශ්න දෙන්නේ. මේ වගේ තමයි විෂය නිර්දේශයේ මේ සැරේ කොට වෙන්නේ. එතන එහාට ඔයගොල්ලෝ ගිහින් නැත්තම්. යවුදුර ඊට වැඩි වෙනස් ආකාරයකට අමාරුවෙන් ආවේ. දැන් හරිම පහසු වෙනස මේ පාඩ මේ වගේ ප්‍රශ්නවලට ඔයාලට පිළිතුරු ලියන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න ටිකට ඔයගොල්ලෝ පිළිතුරු ලියන්න. ලියලා අපි ඊළඟ ගණිතයේ පාඩමේදී මම මේකට පිළිතුරු සාකච්ඡා නිසා පරිස්සමෙන් ඔයගොල්ලෝ අභ්‍යාස පොත් තියාගන්න. ඊට පස්සේ බලන්න මේ සාකච්ඡා කරපු ඔයගොල්ලෝ ගණන් හදපු පිළිතුරු හරියද බලන්න මම ලබන සතියේ මේ හා සම්බන්ධව කතා කරලා තමයි ඊළඟ ගණිත පාඩමේ ඔයගොල්ලොත් එක්ක හමු වෙන්නේ. ඒ නිසා දුවේ පුතේ මම දිගටම ඔයගොල්ලොත් එක්ක මේ වගේ වීඩියෝස් වලින් සම්බන්ධ වෙනවා. ඉතින් මගේ තියෙනවා channel එකක් YouTube channel එක රසික මිස් කියලා. මෙහෙමයි තියෙන්නේ රසික මිස් කියලා තියෙන්නේ. රසික මිස් කියලා මගේ YouTube channel එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා ඔයාලා subscribe කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ subscribe කරාට පස්සේ ඔයාලට මගේ වීඩියෝස් නැවත බලන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ සියලු දෙනාටම මම නැවත වතාවක් ඉල්ලා සිටිනවා නැවත මේ අභ්‍යාසවල යෙදෙන්න. නැවත මේ අභ්‍යාසවල යෙදිලිවට වෙලා ඔයගොල්ලෝ ඔයාලට තියෙන ගැටලු निराකරණය කරගන්න ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් SMS කරන්න මගේ මගේ නම්බර එක 071 450යි 1322 මේ අංකයට ඔයගොල්ලෝ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මාත් එක්ක සම්බන්ධ වෙලා ගැටලු निराකරණය කරගමු. නිතරම අභ්‍යාසවල යෙදෙන්න. මම හැම වෙලේම කියන්නේ ඒකයි නිතරම අභ්‍යාසවල යෙදෙන්න. නිකරුණේ කාලය ගත කරන්න එපා. විවේකය පොඩ්ඩක් ගත කරන්න. ඊට වැඩි පුළුවන් තරම් වැඩි යෙදෙන්න. එහෙනම් දුවේ පුතේ නැවත වතාවක් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හමු වෙනතේ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ආයුබෝවන් දුවේ පුතේ. ආයුබෝවන්.